පුංචි රුපියල් 100ක් මාස ගානකින් කෝටි 100ක් කරමුද? එහෙම නැත්නම් කළු සල්ලි සුදු කරමුද? ඇයි දැන් බලාගෙන ඉන්නේ? රුපියල් 20ක් කෝටි 100ක් කරන හැටි කියනද? එහෙම නැත්නම් කළු සල්ලි සුදු කරන හැටි කියනද? නෑ මම මේ කතා කරේ ගිය අවුරුද්දේ දීවාලි වලට ඉන්දියාව පැත්තෙන් රිලීස් වෙච්ච සුප්‍රීම් මූවි එකක් වෙච්ච ලකී භාස්කර් මූවි එක ගැන. ඉතින් ලකී භාස්කර් මූවි එක ගැන කතා කරොත් භාස්කර් කියන්නේ මධ්‍යම පාන්තික පවුලක පවුල් බරින් ගොඩක් මිරිගෙන බැංකුවක වැඩ කරන සේවකයෙක්. මෙයාගේ වැටුප මෙයාගේ පවුල නඩත්තු කරන්න මට මදි. හැබැයි මෙයා ගොඩක් අවංකව වැඩ කරා. මොකද මෙයා බලාපොරොත්තු වුණා බැංකුවේ වේකන්ට් වෙන මැනේජ්මන්ට් ෂීට් එක එයාට හම්බෙයි කියලා. හැබැයි හිතපු නැති විදිහට අපේ කෙල්ල කොල්ල ගොඩකට ඔෆිස් වල වෙනවා වගේ වැඩ විතරයි වැඩි උනේ. එයාගේ වැටුප එයාගේ තනතුරු කිසි දෙයක් වැඩි වෙන්නේ නැහැ. ඉතින් මෙතනින් එහාට භාස්කර්ට අවංකව වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් මුළු බැංක් සිස්ටම් එක ගැන හොඳ දැනුමක් තියෙන භාස්කර් මේ සිස්ටම් එකේ තියෙන හිල් වලින් රින් ගන්න හැටි තමයි අපිට මේ ලකී භාස්කර් මූවි එකේදී බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයගොල්ලෝ නිකමටවත් හිතුවද ATM ඔන්ලයින් බැංක් නැති කාලේ, ඒ කියන්නේ සිකුරාදෑන් පස්සේ ආයෙත් සවුන්ද සල්ලි ගන්න පුළුවන් වෙච්ච කාලේ ඉතුරු දවස් දෙකේ අපේ සල්ලි වලට බැංක් එක ඇතුලේ මොනවා වේද කියලා. ඉතින් මෙතනින් පටන් ගන්න භාස්කර් බැංක් එකේ මැනේජර් වෙලා කළු සල්ලි සුදු කරලා ඒ විතරක් නෙමෙයි කොටස් වලින් දෙපළ ලොකු සෙල්ලම් කොටක් දාලා ඇමරිකාවේ භාස්කර් හොටෙල් එක පටන් ගන්නකම් මුලයාගේ ජීවිත කතාව අපිට ලකී භාස්කර් මූවි එක ඇතුලේ බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි එයාට උකුල්ලට ඕන කට්ටියගෙන් බේරිලා ඒ කට්ටියට මුගලට වල බේරන හැටිත් අපිට මේ ලකී භාස්කර් මූවි එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆිල්ම් එක ඉවර වෙද්දී හරි ලස්සන කතාවකින් ඉවර කරනවා. ඒ තමයි අපි දිනලා පෙරදුනොත් අපි පෙරදුනාම තමයි. හැබැයි අපි පරාද වෙලා දින්නොත් ඒ කතාව අපි ඉතිහාසයට යනවා. මොකද ඉතිහාසයේ ලියවෙන්නේ අපි දිනපු විදිහ නෙමෙයි අපි දින්නා කියන එක විතරයි.